යාව ලැබෙන්නේ. නැත්තම් මේ වෙන්නේ මේ අපිරිසුදුතාවයට පත් වෙනවා. දැන් ඔයාලට පේනවා දැන් මේ හරිය මුහුද ඉතාමත් ලස්සනයි. ලස්සනයි මේ හරිය මුහුද ඉතාමත් පිරිසුදුයි. මේ හරිය වීඩියෝ එනවානේ. මල්ලි මම ගන්නම් මල්ලි. මම වීඩියෝ කරගන්න දෙන්න. ඔයා යන්න උලන්නේ නැහැ. ඔයා යන්න මම වීඩියෝ කරගන්න. මොකද හේතුව මේ අර ගොඩක් අර මේ විදිහ කළා ඉවරලා අර මේ දැන් අර සමහර කට්ටිය එක එක විදිහට කරනවා සමහර විදිහට අර මේ ස්ථානනියන් අර අයිතිකාරයා මම පෙන්නන්න වගේ වැඩ ඒ වගේ දිනවා. ඉතින් මෙහෙම නෙමෙයි මේ වෙන්න ඕනේ. වෙන්න ඕන කරුණ තමයි මේ රටට දැයට හොඳ ආගමික ආගමානුකූලව දරුවන් බිහි කරන සිස්ටම් එක තමයි අපි මේ DSN TV YouTube channel නාලිකාවෙන් අපි සිදු කරන්නේ. ඒ කියන්නේ ආයිබෝන් DSN TV YouTube channel එකෙන් තමයි දැන් අපි මේ ඔබට ඉදිරියට වීඩියෝ එක අරන් එන්නේ. මොකද කිව්වොත් එම මේ මිනිසුන් අහන දුරකථනෙන් කතා කරලා අහන ප්‍රශ්න දෙක තුනක් ආවා. ඒ කියන්නේ ගොඩක් කතා කරන්නේ නැහැ. මොකද සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය ඔයාලට තේරෙනවා. ඉතින් මේ ඉන්න කට්ටිය අනුව මිනිස්සු දෙන කතා කරලා නැවත මේ පහනවා මොකද්ද මේ ප්‍රශ්නේ මේ දීසන් කුමාරයා පහළ වෙන්නේ කවද්ද? මේ දීසන් කුමාරයා සතු ගුණාංග මොනවද? දීසන් කුමාරයා සතු ගුණාංග පොඩ්ඩක් පැහැදිලි කරන්න අනුර කුමාර දීසන් කුමාරයා නෙවෙයි තමයි මේ කරුණු ටික මේ වීඩියෝ අදාළ වෙන්නේ. රයිට්. එහෙනම් අපි ඉදිරියට කරයියන්. අපි කරගෙන යනකොට ඉතුරු ටික කතා කරමු. රයිට්. එහෙනම් අපි ඉදිරියට යමු මේ පාර ඉදිරියට යමු. රයිට්. අපේ සාමාන්‍ය තවාංගයක් තියෙනවා. මොකද කිව්වොත් අපි යම්කිසි ස්ථානයකට යනවා නම් ඒ ස්ථානයේ ආදර්ශමත් මොකක් හරි දෙයක් අපේ ටාගට් එකක් තියෙනවා. මොකද අපි මේ DSN TV YouTube channel නාලිකාවෙන් DSN කුමාර සතු ගුණාංග DSN කුමාර අවට පරිසරයේ සිදු කරන දේවල් සහ ඒ දේවල් වලින් මිනිසුන්ට ගතගේ ආදර්ශ සහ තවත් මිනිසුන්ට ගන්න පුළුවන් දේවල් තිබුත් අපි මේ මොකක් හරි එඩිට් කරලා ඉවර අපි නිෂ්පාදනය කරන විදිහට තමයි අපේ මේ මණ්ඩලය හදලා තියෙන්නේ. ඉතින් මේ DSN කුමාර අපි ඊළඟට මණ්ඩලය තමයි මේ පරිසරය කියන අපි සුරකින්න ඕන. මොකද හේතුව මේ පරිසරය කියන සුරකින්න ඇතුලෙන් තමයි මේ මොකද හේතුව සම්පූර්ණයෙන්ම මේ පරිසරය දූෂණය වෙලා තියෙන මේ පොලිතින් ද්‍රව්‍ය වතුර බෝතල් ආදිය තැන් වල දැමීමෙන්. ඉතින් ඒ ආකාරයට සිදු කරන ස්ථාන කලින් දැකලා තියෙන හින්දා තැන් වල දාන ස්ථාන අපි කියන්නේ දැකලා තියෙන හින්දා අපි යම් කිසි සමහර ස්ථාන වල අපි ආරක්ෂිතව වශයෙන් භාවිතා කරලා ඊට අමතරව පරිසරය රැකෙන විදිහට අපි සිදු කරලා තියෙන ස්ථාන අපි පෙන්වුම් කරනවා. ඉතින් මේ තවත් අපි වීඩියෝ එකට යන අතරතුරේ තව කතාවකට යමු වෙනවා ඒ සම්බන්ධව කතා කරන්න. රයිට්. ඒක කතා කරමින් තව අපි ඉස්සරහට ඉදිරියට පොඩි ඉස්සරහට යනවා වීඩියෝ එක සිදු කරන්න ඕන හින්දා අපි ඉස්සරහට ඉතින් අපි ඇත්තට මේ වගේ කරුණු අතරතුර අපි මේවත් පෙන්වන්න ඕන. මොකද කිව්වොත් එම අපි මේ බෝඩ් ගහලා තියෙනවා. ඉතින් අපි මේ මුහුද කියන්නේ ඊටමත් මනුස්සයෙක්ට ප්‍රශ්නයක් ආවට පස්සේ මනුස්සුන්ගේ ප්‍රශ්න පවා නිරාකරණය කරන්න පුළුවන් ඊටමත් සුවිශේෂී ස්ථානයක් තමයි මුහුද කියන්නේ. ඉතින් මේ මුහුද අපි සුරකින්න ඕනේ. මේ මොකද මහා මුහුදෙන් තමයි අපට සම්පූර්ණයෙන්ම මේ වායුගෝලයට ඊටමත් මේ සුළඟ මේ ජලය සමගින සුළඟෙන් තමයි වායු ගෝලීය අපේ ඔක්සිජන් ප්‍රමාණය නිපදවන්න මේ ගොඩාක් ලොකු කරුණක් බවට පත් වෙනවා මේ ජලය කියන දේ. ජලය කියන දේ ගොඩාක් අපි මේ වගේ ආකාරයට මේ පරිසරය පිරිසිදු තබා ගත්තොත් තමයි මේ පෙරළ ආසන්නයේ පරිසරය අපිට ඉතාමත් ලස්සනට වැදගත් ලෙස තියාගන්න අපිට හැකියාව ලැබෙන්නේ. යක් නෙමෙයි. එක්ක මට මේ බබලෙන්නවත් මට මේ එකපාරට ජනාධිපති වෙන්නවත් යම්කිසි මන්ත්‍රී ධූරයට යාමකටවත් නෙමෙයි මේක තියෙන්නේ. තාම මේගොල්ලන්ට මේ මිනිස්කම කියන දේ තියරිය තේරෙන්නේ නැතිලා තියෙනවා. ඉතින් මේ තියරිය තේරුම් කරන්න උදාහරණයක් වශයෙන් දැන් සමහර වෙලාවට ගත්තොත් එහෙම කොච්චර දැන් ඔයගොල්ලෝ ඔයාලා සාමාන්‍ය විදිහට බලනවා මේ මුදල් පැත්තෙන් විතරක් ඕකේ වුණොත් එහෙම මේ ප්‍රශ්නේ විසඳෙයිද? ඒ කියන්නේ මේ මුදල් පැත්තෙන් විතරක් විසඳුනොත් එහෙම මේ ප්‍රශ්නය විසඳෙයිද කියලා සමහර කට්ටිය හිතනවා. ඒ කියන්නේ මේක කෙලවරක් නැති වෙන සිද්ධියක් වගේ යන ලයින් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේකට බලපානවා ශිෂ්ටාචාරය. මේ මිනිසුන්ගේ ශිෂ්ටාචාර ආගමානුකූලව මිනිසුන්ගේ අම්මට තාත්තට ගරු කරන ඒවා, සහෝදරයන්ට ගරු කරන ඒවා, වැඩිමල් පිළිවෙලට ගරු කරන සිස්ටම් එක අපි අතර තිබ්බ නැතොත් එහෙම අපිට කවදාකවත් මේ ලස්සන කොච්චර මුදල් හොයාගත්තා, කොච්චර අංග සම්පූර්ණ වුණත් මේ රට ස්වයංපෝෂිත කරන්න අපිට බෑ. ඒක හින්දා අනිවාර්යයෙන්ම දැන් සමහර දැන් විදියට පොඩ්ඩක් කියන්නේ අර කියලා තියෙනවනේ අර මේ ත්‍ස්තවාදීන් සිටින තැන් වලට ත්‍ස්තවාදීන් වගේම මිනිස්සු වෙන්න ඕන ත්‍ස්තවාදී මැඩල් ඉවරලා සොතනායකයෙක්පත් වෙන්න වගේ කියලා ඉවරලා අදහසක් එනවනේ. ඉතින් ඒ කියන්නේ මේ ත්‍ස්තවාදීන් නේ මම කියන්නේ මේ JP ත්‍ස්තවාදීන් කියනනේ මම කියන්නේ යම්කිසි කලින් හිටපු දරුණු පිළිලම් මැඩලීමට තව හොඳ ආගමික නායකයෙක් පහළ වීමට යම්කිසි කට්ටියක් සුද්ධ කරන්න අවශ්‍ය වෙනවා.
කරන විදිහට මේ කට්ටිය මේ වකවානුව ඇවිල්ලා තමයි මම හිතනවා දියසෙන් කුමාරයා ඊළඟට පහළ වෙන්නේ. ඒ කියන්නේ දියසෙන් කුමාරයා අඬරු කුමාර නෙවෙයිද කියලා ඕගොල්ලන්ට හිතනවා. වෙන්න පුළුවන්. අඬරු කුමාර වෙන්නත් පුළුවන්. ඒ වුණාට දැනට මට තේරෙන විදිහට අඬරු කුමාර නෙමෙයි. මොකද හේතුව මේ දියසෙන් කුමාරයා අනිවාර්යයෙන්ම හදන තව දෙයක් තියෙනවා. මේ කවදාද මේ හරමස් කණ එක සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් තුරන් කරනවා. ඒ කියන්නේ හේතු වෙලා තියෙන්නේ මිනිස්සු යම් කිසි ස්ථානයක සිට තවත් ස්ථානයකට ගොඩනැගීමකට භාවිතා කරපු මාර්ගය තියෙද්දි මිනිහෙට කරේතියන් යන්න බැරුවට සතෙක් ආධාරයෙන් මේ ගවයා කියන සතා ඊට අමතරව පිටරට ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ දිවීම ඇතිලා තියෙනවා මේ ඔටුව කියන සතා. මේ ඔටුව කියන සතා මරන් කණ්ඩා පෙළඹිලා තියෙනවා. ඉතින් මේ සම්පූර්ණයෙන්ම මේ සිද්ධි මාලාවට මේ පව මේ දුක මේ කියන දේ අපි කොච්චර කරත් මේකෙන් අපට සතුටට පත්වනකොට දුකක් උරුම වෙන්නේ හේතුව ඒකයි. අපි කොච්චර දෙයක් කරත් අප කරන දේවල් හිතට නිහතමානීව කලින් කරපු අයගේ විදියට ඒ කියන්නේ සතුන් රැකගෙන ඒ සතුන්ට ඒ රැකවරණය දීලා උන්ගේ ඒගොල්ලන්ගේ දරුවන්ට බිහි වෙන්න අවස්ථාව ලබා දීලා එයාලට ඉන්න තැනට සතුන්ට ලබා දීලා මේ ඉස්සල්ලාම පළමුවෙන්ම මේ මාර්ගය කියන දේවල් ඇතුනේ කොහොමද මේ මාර්ගයට ගවයා කියන සතා කොච්චර ප්‍රයෝජනවත් වුණාද මේ ගවයා කියන සතාගෙන් නේද මේ සම්පූර්ණ ගමනාගමන පහසුකම් සිදු වුණේ කියලා ඉවරලා සම්පූර්ණයෙන්ම හිතන්න ඕනේ. ඒ හිතුවට පස්සේ මේ මුල අපි අමතක කරේ නෑ වෙනවා. පැහැදිලිද මං කියන එක? ඉතින් මේ ආකාරයට ඉතින් ඇත්තටම කතාවත් අපි දැන් ඊළඟට අපි යන් ඊට පස්සේ මේ කරුණු වලට යන්. කරුණු කියන්නේ සමහර කට්ටිය අඬරු කුමාර මහතා දියසෙන් කුමාරට කියලා අහලා දෙන පස්සේ මම පිළිතුරු සැපුවා. ඉතින් අඬරු කුමාර මහතා දියසෙන් කුමාරයා නෙමෙයි කියලා දැනට කියන්න පුළුවන් සාධක කිහිපයක් මම ඔයගලන්ට පැහැදිලි කරා. දැන් අපිට දියසෙන් කුමාරයා පහල කලවන්න යුතු ගුණාංග ටිකත් අපිට ඔය අතරින් පැහැදිලි වෙනවා හේතුලා තියෙන්නේ. ඒ කතා කරපු මාතෘකානුව මේ ආගමික නායකයා ආගමික වෙන සිදුවීම් වලට අනිවාර්යයෙන්ම මුල් වෙනවා. ඒ කියන්නේ ආගමකට අදාළ වෙන ප්‍රධාන මිනිස්සුන්ගේ ජීවිතවලට ඇතිවන ඒ කියන්නේ ජීවිතවලට ඇතිවන කියන්න බෑ ජීවිතවලට අපේ ජීවිතවලට ඇති කරගත්ත අපි කරදර බාධක කම්කටොළු වලට ඇති කරගත්ත පරිසරයෙන් පවා උදව් කරන සත්තු කොට්ටාසයක් ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මම ගවයා කියන හතා ගත්තට කමක් නැහැ කියන්න ඕගලන්ට තවත් හිතන්න පුළුවන්. හේතු වෙලා තියෙන්නේ දැන් වන්පස් තීපස් ඔය හැම පිටි වර්ගයක්ම මොනවද නිපදවන්නේ මේ එලකිරි වලින් තමයි නිපදවන්නේ. ඉතින් මේකට වෙනස් සතෙක් ගන්න පුළුවන්ද? මේකට වෙනස් කිසිම සතෙක් ගන්න බෑ මේකට. ඉතින් මේකට වෙනස් කිසිම සතෙක් ගන්න බැරි හින්දා මේ සම්පූර්ණයෙන්ම මේවා මොකෙන්ද වෙන්නේ? මේවා සම්පූර්ණයෙන්ම මේකට මේ එලකිරි වලට සමාන කරන්න පුළුවන් වෙන දේවල් තියෙනවද? නැහැ. ඉතින් මේ එලකිරි වලට සමාන කරන්න පුළුවන් වෙන සත්තු කොට්ටාස වගේ මිනිසුන්ට දෙන්න පුළුවන් මිනිසුන්ට ඒ කියන්නේ පානය කරන්න පුළුවන් මිනිසෙක්ගේ දරුවෙක්ට දෙන්න පුළුවන් විදිහේ තවත් සත්තු ඉන්නවද? නැහැ. ඉතින් මේ සත්තුන්ගෙන් පවා මිනිසුන්ට ගොඩාක් ළඟින්ම සිටින සතෙක් ඇයි අපි ඝාතනය කරන්නේ? ඇයි අපි අනුභව කරන්නේ කියලා ඕගොල්ලෝ ගොඩාක් හිතේ තියාගන්න. ඉතින් මේ වගේ පුරුක්කල මේ වගේ සම්පූර්ණයෙන්ම මේ වගේ සත්තු කොට්ටාස අපිට මිනිසුන්ට නැතු වුණොත් වැඩි වුණොත් වඳ කරන්න පුළුවන් මරණය නෙමෙයි. වඳ කරන්න පුළුවන් පරිප්පකන්නේ නෙමෙයි. උපත් පාලන ප්‍රතිතින මිනිස්සු පාලනය කරනවා. ඉතින් බොරුවට මේ සත්තු වැඩි වේ සත්තු මරන්න ඕන කියලා මතය ඇති කරගන්න කරුණු ගොඩනගලා මේ මුස්ලිම් කට්ටිය සමහර කට්ටිය මේ සත්තු ඝාතනය කරනවා. ඉතින් මේ වගේ ලොකු මේ සම්පූර්ණ මේ විකාර හිතේ තියාගන්න නැතුව මේ සම්පූර්ණ මේ ජීවිතේ මරණ ටිකට මේ සත්තුත් අපි ආරක්ෂා කරගෙන ලස්සනට අපි ජීවිතේ ගෙන යන්න දියසෙන් කුමාරයා සතු කරුණු දෙකක් අද සඳහන් කරා. රයිට් මේ කරුණු සඳහන් කරගෙන ඊළඟ දියසෙන් කුමාර තරඟාවලියට එන කට්ටියට මේ කරුණු කැටුව මේ කරුණුත් ඇඩ් කරගෙන අංග සම්පූර්ණ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් වීඩියෝ එක අවසන් කරනවා. යලිත් වීඩියෝ එකක් කරගෙන අපි ළඟදම එනවා. හේතුව මේ දැන් කතා කරේ හේතුව මේ දියසෙන් කුමාරයාගේ බිහි වෙන විදිහේ
සංකල්පයේ කරුණු ටිකයි ඊට අමතරව මේ පිහිවෙන්න අදාළ වෙන දියසෙන් කුමාරයා සතු ගුණාංග ටිකයි මේ පැහැදිලි කරේ හේතුව මොකද මේ අනුරු කුමාර මහතා දියසෙන් කුමාරයාද කියලා මගෙන් අහලා තිනවා. ඉතින් මේ අහලා තියෙන ප්‍රශ්නෙට තමයි මම මේ කිව්වේ අනුරු කුමාරයා අම්මේ තාත්තේ අයියා අක්කේ අනුරු කුමාර මහතා දියසෙන් කුමාරයා නෙමෙයි දෙනට. ඒක පිළිඹු වෙලා තිනවා යම්කිසි කරුණු අනුව අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් යලිත් දවසක අපි මොන හරි වීඩියෝ එකක් කරන් අපි ඔබ හමුවට එනතුරු අපි සමුගන්නවා. දියසෙන් TV YouTube channel නලකාවෙන් සමුදන්නවා.